සමහරු සහ සමාජව චිත්‍රපටය මගේ නවවන සිනමා නිර්මාණය. සිර්මාණය මගේ අනෙක් සියලුම චිත්‍රපට එකිනෙකට වෙනස්මා නිර්මාණය කළ චිත්‍රපට වලටත් වඩා වෙනස් නිර්මාණයක් කළේ මම හිතන්නේ. හරි මම මේ අසිත රොහාන් මේ ප්‍රතිජ්ජා වෙන මගේ පාර්ට්නර් මේ අපි ඉතින් මේක අපේ දෙවෙනි නිර්මාණය පළවෙනි එක අපි කල්පනා ඒක බොහෝ දුරට මාර්තු විතරනට අපි try කරනවා එන්න. ඉතින් අපිට ඒ අතරතුර හම්බෙනවා ජයන්ත අයියා යෝජනා කරනවා මේ අලුත් ස්ක්‍රිප්ට් එකක් තියෙනවා ඒක කරමුද කියලා. ඉතින් ඊට පස්සේ මම කතා කරා ප්‍රදීප් එක්ක අපි දෙන්න එකතු වෙලා මේක අපි කලා ශාස්ත්‍රයේ සෑහෙන වැඩ කරපු දෙන්නෙක් සිතවිල්ල අවුරුදු 10ක් විතර ස්වර්ණවාහිනිය වැඩ කරලා තියෙනවා. ඉතින් අපි මේ ලංකාවට ඕස්ට්‍රේලියාවේ ඉඳන් මුදල් ගෙනල්ලා මෙහි කලාව දියුණු කිරීමේ අදහසින් තමයි අපි මේක කරන්නේ. අද මම හිතන්නේ මම මගේ ජීවිතය ගත්තොත් අපි ගමන් කරපු ගමන් මාර්ගයේ 1980 අගභාගයේ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක් හැටියට අපිට කලින් ඉතා පුරෝගාමී ගමන් මාර්ගයේ ගමන් කරපු අපිට කලින් පරම්පරාවක අධ්‍යක්ෂකවරයෙක් ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ රංගන ශිල්පියෙක් හැටියට සෑහෙන කාලයක් ගිහිල්ලා ඔහුගේ නිර්මාණයකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවා. සමහරු සහ සමාගම ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණයෙන් ලාංකීය සිනමාවට ඉදිරිපත් කරන අලුත්ම චිත්‍රපටය. ඉතින් මේ චිත්‍රපටයේ මටත් පුංචි චරිතයක් ලැබිලා තියෙනවා. ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂකවරයාට මම අධ්‍යක්ෂණය වන තුන්වෙනි චිත්‍රපටය. අද දවසේ ඉතාමත්ම සුවිශේෂ දවසක්. මං හිතන්නේ අද සිංහල සිනමාවට සුවිශේෂ වන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ දසවෙනි චිත්‍රපටිය ලෙස සමහරු සහ සමාගම කියන චිත්‍රපටියේ මුහුරත් උළෙල. මේ මුහුරත් උළෙලම නෙමෙයි මේ බොහෝ කලාකරුවන්ගේ රැස්වීම සහ බොහෝ කලාකරුවන්ගේ සුබ පැතුම් එකතු කිරීමක්. අද ශ්‍රී ලංකේ සිනමාවට අදත් සුවිශේෂී දවසක්. ඒකට හේතුව තමයි අපේ ප්‍රවීණ අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ 9වෙනි චිත්‍රපටිය. අද එහි මුහුරත් උත්සවය පැවැත්වුවා. සමහරු සහ සමාගම 9ෙම තියෙන අමුත්තක්. මම හිතන්නේ අමුත්තට අපේ ප්‍රේක්ෂකව බොහොම කැමති වෙයි. ජයන්ත චන්ද්‍රසිරියන්ගේ සමහරු සහ සමාගම තමයි ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ අලුත්ම චිත්‍රපටය. ඉතින් ඒකට මටත් ආරාධනාවක් ලැබුණා ලස්සන චරිතයකට. ඉතින් අවුරුදු 25කට කලින් තමයි මට ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා හම්බ වෙන්නේ. මම කුඩාවදියේ රචන ටෙලිනාට්‍ය කරන්න තමයි මට ආරාධනාව හම්බෙන්නේ. ඉතින් ඔහු ඊටම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වගේම හොඳ ගුරුවරයෙක්. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාත් එක්ක මම වැඩ කරන දෙවන වතාව චිත්‍රපටයක ඔහු හැමදාමත් පර්යේෂණාත්මක නිර්මාණ කරපු කෙනෙක් හැටියට තමයි මම දකින්නේ. ඉතින් මේකත් ඒ වගේ විශේෂ නිර්මාණයක්. අතරම කියනවා නම් අද සඳහන් කරා මේ චිත්‍රපටය තමයි සමහරකට පළවෙනි චිත්‍රපටය හැටියට කරන්න තිබ්බේ කියලා. නම් කොහොම හරි ඒක කරලා පෙරලිලා දැන් අපිට කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ මහා දැවැන්ත අධ්‍යක්ෂකවරයෙක්. ඇත්තටම සමහරු සහ සමාගම කියන්නේ මගේ සිහිනයක් සැබෑවීමක්. මොකද මම ගොඩක් කාලයක් ඉඳන් බලන් හිටියා ජයන්ත අයියත් එක්ක වැඩ කරන්න. මොකද ඔහු වගේ අධ්‍යක්ෂකවරයෙක් යටතේ චිත්‍රපටයක් කරන්න ලැබෙනවා කියන්නේ ලොකු භාග්‍යයක් රංගන ශිල්පිනියකට. ඉතින් ඒ අවස්ථාව මට මේ වෙලාවේ උදා වෙලා තියෙනවා. මම සුබ පතනවා ප්‍රදීප්ටයි අසිතටයි මේ චිත්‍රපටයේ අති සාර්ථක අන්දමින් සාර්ථක වෙලා ඔවුන්ට මුදල් සම්භාරයක් ලැබිලා තව ඉස්සරහට චිත්‍රපට නිෂ්පාදනය කරන්න අවස්ථාව ලැබෙන්න කියලා. සමහරු සහ සමාගමට මමත් සහභාගී වෙනවා. ඉතින් අද මගේ මේ ජයන්ත චන්ද්‍රසිරි සර් එක වැඩ කරන පළවෙනි අවස්ථාව. ඉතින් මේ වගේ කාස්ට් එකක් එක්ක වැඩ කරත් මම ඉතාම ආසාවෙන් බලාගෙන ඉන්නවා. මම සමහරු සහ සමාගම චිත්‍රපටියේ ලයින් ප්‍රොඩියුසර් විදිහට වැඩ කරනවා. ඉතින් මේක මගේ ජීවිතේට මට ලැබිච්ච ලොකු අවස්ථාවක්. මොකද අපේ සීෆ්ලික්ස් ප්‍රොඩක්ෂන් ඔස්මෝ ක්‍රියේෂන් අපිට ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාත් එක්ක සිනමා පටයක වැඩ කරන්න ලැබීම මම හිතන්නේ අපේ කම්පැනි ලැබපු භාග්‍යයක්. ඒ වගේම තමයි අපේ රට
ඔස්මෝ ක්‍රියේෂන් වගේ සිෆ්ලික්ස් වගේ ආයතනක වැඩ කරන්න ලැබිච්ච එක අපේ වටේත් වාසනාවක්. අද මට පෞද්ගලිකව සහ මම හිතන සිනමාවට විශේෂ දවසක්. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ සමහරු සහ සමාගම කියන චිත්‍රපටියේ අද මුහුරත් තුළල සහ මේක මං තවත් දයෝපගතයි මේක නිෂ්පාදකවරයා සහ මගේ පාසල් මිත්‍රයෙක් මගේ පන්තියේ මිත්‍රයෙක්. ඉතින් ඒකත් සුවිශේෂයි. අපේ ඉස්කෝලේ යන කාලේ එකට දඟලන කාලේ මෙවැනි තැනකදී මේ විදිහට හම්බ වෙයි කියලා අපි හිතුවේ නෑ. ජයන්ත චන්ද්‍රසිරි කියන ශ්‍රේෂ්ඨ කලාකරුවාගේ තවත් නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බුණා. ඉතින් දේවි කුසුමාසන කියන චිත්‍රපටයේ සැලකිය යුතු චරිතයක් මට එතුමා දීලා තිබුණා. ඉතින් එතුමා මම හිතන්නේ වැඩ ගැන සැටිස්ෆයිඩ් ඉඳලා මම හිතන්නේ සමහරු සහ සමාගමක් කියන චිත්‍රපටයේ ඉතින් මට චරිතයක් හම්බලා දෙනවා. ඉතින් අමුතු විදිහේ චරිතයක් ඔයාලට ඉතින් මේක චිත්‍රපටිය නරඹන්න ඕනේ. ඉතින් ඒක බලලා ඉතින් මමත් ඒ ගැන කතා කරනවා. මම හිතන්නේ ඉස්සරහට ඔයගොල්ලෝගේ ප්‍රතිචාරත් එක්කම ඉදිරියේදී හම්බෙන්න තාමගේ කැමැත්ත තියෙන්නේ. සමහරු සහ සමාගම ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණකරුවාගේ අපේ මගේ ගුරුවරයාගේ සහෝදරයාගේ චිත්‍රපටය 8කට සහභාගී වුණා. 8 වෙනි චිත්‍රපටය එක චිත්‍රපටයක විතරයි සහභාගී බැරි වුණේ. මම හිතනවා සමහරු සහ සමාගම ලංකාවේ එක්තරා විදිහක සිනමා ඉතිහාසයේ නැත්නම් සිනමා අනාගත සිනමාවේ යම් කිසි සම්දිස්ථානයක් බවට පත් වෙන නෝමානයි. මමත් මේ චිත්‍රපටයේ සාජන් නාමුරයාගේ චරිතය රඟපාන්නේ. නිෂ්පාදක අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ මේ චිත්‍රපටය එයාගේ අනිත් සාර්ථක චිත්‍රපටි වගේම ජනතාවගේ හිතට රසිකයන්ගේ අභිමාන චිත්‍රපටයක් වෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුබ පතනවා මෙම ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ චිත්‍රපටයට ඒකත් ලබන අවුරුද්දේ ප්‍රේක්ෂකයන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් හැමෝටම සුබ පතනවා මේ චිත්‍රපටය තාම සාර්ථක වෙන්න කියලා මේ අවස්ථාවේ. විශේෂම ආකාරයකින් වෙනස්ම ආඛ්‍යානයක් වෙනස්ම සිනමා සත්කාරයක් මේ චිත්‍රපටය වගේ නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. රූපක ශිල්පීන් උනත් මම හිතනවා ටිකක් මම සමහර වෙලාවට මාත් එක්ක වැඩ කටයුතු නොකරමු. විවිධ සිනමා ශිල්පීන් නළුනිලියන් ගණනාවක් විවේක මුතියත් එක්ක සම්බන්ධ වෙනවා. මේ රූපගත කිරීම මම අතවසු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන මාර්ච් මාසේ ඊට කලින් අපිට මේ පූර්ව නිෂ්පාදන කටයුතු වල තමයි අපි මේ මාස දෙක බිලා තියෙන්නේ. මම හිතනවා අපිට හොඳට වසරේ මැද වගේ මම මේ චිත්‍රපටය ප්‍රදර්ශන සඳහා උදාහරණ පුළුවන් වෙයි කියලා. ඔබේ කලා කටයුතු හෝ විශේෂ අවස්ථාවන් සංවිධානය කිරීම, මාධ්‍ය ආවරණය ලබා දීම, මාධ්‍ය සම්බන්ධීකරණය, සමාජ මාධ්‍ය ප්‍රචාරණය, ඡායාරූප සහ වීඩියෝ, MC Events 070 484 1595